ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද සියලුම ලංකාවාසී සියලුම දෙනාට කිරියෙන් පැණියෙන් ඉතිරෙන ඔහුගේ සිතුම් පැතුම් ඉෂ්ට සිද්ධ වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ රටටම පිල්ලියක් වෙලා හිටපු පිල්ලියන් පිළිබඳව. මොකද අපි දන්නවා මේ රටටම පිල්ලියක් වෙලා පහුගිය දශක ගණනාවක් තිස්සේ මේ රටේ රඟපාපු මේ රටේ මිනිමරාපු මේ රටේ මිනිමරන්න ප්‍රධාන සන්නද්ධ අංශ මෙහෙවපු LTT මෙහෙවපු පුජ්‍යලෙක් හැටියට මේ පිල්ලයන් නම් දරාගෙන සිටියා. ඉතින් මේ පිල්ලයන් මේ වෙනකොට CID භාරයේ රැඳවුණු නියෝගම දින 90ක රැඳවුණු නියෝග අරගෙන මේ වෙනකොට ප්‍රශ්න කරමින් පවතිනවා. එවන් අවස්ථාවක මේ රටේ යම් යම් පුජ්‍යලයෝ පෞගිය කාලේ ඔහුට සහාය දක්වපු ඒ කියන්නේ පිල්ලයල්ලා හරියට මේ රටේ නායකයෝ විදිහට කටයුතු කරපු කාලයේදී හිටපු ඔහුගේ ගජ මිතුරෝ හැටියට මේ රටේ හිටපු මිනිස්සු දැන් අපිට එළියට එමින් පවතිනවා. ඒ පිළිබඳව මේ වෙනකොට විශාල වශයෙන් ඔවුන් බේරා ගැනීමට පිල්ලයන් බේරා ගැනීමට පිල්ලයන්ට උදව් කිරීමට පිල්ලයන් නිදොස් කොට නිදහස් කිරීමට වෙහෙස දරමින් යම් පුජ්‍යලෝ දඟලනවා. ඒ වගේම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ වගේම දැන් ඔහු පිල්ලයන්ගේ නීතිඥයෙක් හැටියට ගම්මන්පිල මහත්තයා ඉදිරිපත් වෙලා පිල්ලයන්ට උපදෙස් ලබා දීමට කටයුතු යොදමින් පවතිනවා. ඒකට මූලික સિદ્ધාන්තය වෙලා තියෙන්නේ අපි දන්න පාස්කු ප්‍රහාරයටත් මේ වෙනකොට පිල්ලයන්ගේ සම්බන්ධතාවයක් තියෙනවද කියලා එළිවෙමින් පවතිනවා. එවන් අවස්ථාවක අපි දන්න පෞද්ගලික කාලේ මාධ්‍ය සංදර්ශන කියලා මාධ්‍යට එන්න කියලා නොයෙකුත් මේ රටට ප්‍රශ්නයක් බවට පත් කරමින් ගම්මන්පිල්ලා පාස්කු ප්‍රහාරයේ මහා මොලකාරයෝ ඉන්නවා කියලා මේ රටටම අඬබෙර ගැහුවා. අපිට දැන් හිතෙනවා ගම්මන්පිල්ලා ඇත්තටම මේ පාස්කු ප්‍රහාරයට ගම්මන්පිල්ලත් සම්බන්ධතාවයක් තියෙනවා දෝ කියලා අපිට හිතෙනවා. ඒට මූලික හේතුව තමයි මේ පිල්ලයන් සම්බන්ධයිද කියලා එළියට එනකොටම ගම්මන්පිල්ලා ඔවුන්ට පිල්ලයන්වට එක්රාසු වෙමින් පවතින නිසා. ඉතින් අපි කියන්න කැමති රටටම පිල්ලියක් වෙලා හිටපු පිල්ලියල්ලා බේරගන්න යම් කිසි පුජ්‍යලෝ දඟලනවා නම් එයින් අපි අදහස් කරන්නේ මේ රට ඒ කාලේ ඉඳන්ම පාව දුන්න දේශද්‍රෝහී හැටියට තමයි ගම්මන්පිල්ලා රනිල් වික්‍රමසිංහලා අපට සලකන්න වෙන්නේ. මොකද අපි දන්නවා ත්‍රිවිධ හමුදාව මේ රටේ තියෙන සම්පත් මේ රටේ තියෙන විශාල වශයෙන් මරමස්ථාන විනාශ කරපු පුජ්‍යලෝ තමයි ඔය පිල්ලියල්ලා කියන්නේ. ඉතින් එවන් පුජ්‍යලයෝ මේ රටට විනාශයේ මුඛයට ඇද දාපු මේ රට මේ තත්ත්වයට ඇදලා දාපු පිල්ලියල්ලා බේරගන්න ගම්මන්පිල්ලා රනිල් වික්‍රමසිංහලා උදව් උපකාර වෙනවා නම් සහාය දක්වනවා නම් ඉතින් අපිට හිතන්නේ අපේ ජාතියේ රටේ දේශද්‍රෝහියෝ හැටියට තමයි ඒ පුජ්‍යලෝ අපිට සලකන්න වෙන්නේ. ඒ නිසාවෙන් අපි ගම්මන්පිල්ලට රනිල් වික්‍රමසිංහලාට කියනවා මේ වගේ තක්කඩි දේවල් කරන්න ඔවුන් බේරගන්න. එහෙම නැත්නම් ඔවුන්ට වැරදි කරන්න උදව් කරපු ඔයාලා බේරෙන්න හදනවා නම් ඒක කිසිසේත්ම වෙන්නේත් නැහැ. වෙන්නත් බෑ. අපි ගරු ජනාධිපතිතුමාට කියන මේ විදියේම නීති රාමුව තුල නීති පද්ධතිය තුල ඔවුන් වැරදි කරලා තියෙනවා නම් මේ තරාතිරම නොබලා රනිල් වික්‍රමසිංහද ගම්මන්පිලද පිල්ලයාන්ද කියන කරුණාම්මාන්ද කියන එක වැදගත් නැහැ. ඔවුන් සියලු දෙනා නීතිය හමුවට ගෙනලා මේ මහ ජනතාවට හැංගි වෙස් බැඳපු අය එළියේ නටන්න සලස්සන්න කියලා අපි අතිගරු ජනාධිපතිතුමාගෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිනවා. ජය වේවා මේ නීතියට ජය වේවා.